අයිබෝවන් මම අදුනි කරුණාතිලක මම මේ වීඩියෝ එක කරන්නේ මේ වෙනකොට මගේ සෝෂල් මීඩියාස් Facebook Instagram WhatsApp මගේ iCloud එක මේ ඔක්කොම හැක් වෙලා තියෙනවා පිරිසක් විසින් ඉතා සූක්ෂම විදිහට තමයි මේ කාර්යය කරගෙන යන්නේ දැන් මේ මාසෙකමාරක් පමණ කාලයක් මගේ accounts ඔක්කොම හැක් වෙලා තියෙන්නේ එතකොට මම ඇත්තටම හිතන්නේවත් නැති විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ මම දන්න තව ගොඩක් අයට මේක සිද්ධ වෙලා තියෙනවා එතකොට මෙච්චර කල් මම මේ ගැන දැනුවත් කිරීමක් කරේ නැත්තේ මේ සම්බන්ධව ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා ඒකට බාධාවක් වෙන නිසා නමුත් තව දුරටත් තව කෙනෙක්ට මේක වෙන එක බලාගෙන ඉන්න බැරි නිසා තමයි අද මම කතා කරන්න හිතුවේ විශේෂයෙන් මම කියන්න කැමති data cables power docks වගේ දේවල් තමන්ගේ ෆෝන් එකට ප්ලග් කරද්දී ගොඩාක් පරිස්සම් වෙන්න සහ විශේෂම කාරණේ තමන් ළඟම ඉන්න කෙනෙක්ටවත් තමන්ගේ පර්සනල් යූස් කරන ෆෝන් එක දෙන්න එපා කෝල් එකක් ගන්නවත් මොකද ඒ සුළු කාලෙත් ඇති මේ පිරිසට ෆෝන් එකක් හැක් කරගන්න ඒගොල්ලන්ට අවශ්‍ය data ලබා ගන්න අනිත් එක විශේෂම කාරණේ තමයි මේ data පාවිච්චි කරලා ඊට පස්සේ ඒගොල්ලෝ අපිව blackmail කරනවා මේකත් ඊටාම සූක්ෂම විදිහට තමයි කරන්නේ ඒකට තව අපේ ළඟම ඉන්න පිරිස් පාවිච්චි කරනවා ඒ පිරිසත් blackmail කරලා මුදල් ලබා ගැනීමේ පරමාර්ථය මත තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ ඒ වගේම මම කියන්න කැමති බැංකුවල වැඩ කරන පිරිස් ගොඩක් වෙලාවට ඒවට Taman දන්නේ නැති pen drives data cables මොන හරි තිබ්බොත් කිසිම වෙලාවක Tamanගේ personal devices වලට plug කරන්න එපා. ඒකින් Tamanව hack වෙලා ඊට පස්සේ blackmail කරලා බැංකුව ඇතුලේ details එළියට ගන්න ඒගොල්ලෝ try කරනවා. මොකද මම මේ පිළිබඳව දැනගත්තෙත් මගේ මේ ප්‍රශ්නේ නිසා මට දැනුවත් වෙන්න පුළුවන් වුණා මේ ගැන. ඒ නිසා මම කැමති එහෙම පිරිස් මේ වෙලාවේ දැනුවත් කරන්නේ සම්බන්ධව. ඉතින් ඇත්තටම තාම මේ වෙනකොටත් මට මගේ accounts ටික හම්බෙලා නැහැ. මගේ බාරේ නෙවෙයි ඒවා තියෙන්නේ. ඉතින් පහුගිය මාසෙකමාරක් විතර ඇතුළත කාලේ ඇතුලේ මගේ නදුනි කරුණාතිලක Facebook Instagram accounts වලින් ඔයගලන්ට messages ඇවිල්ලා තිබ්බනම් ඒ මම නෙවෙයි මම මගේ account එක recover කරගත්ත ගමන් මගේ account එකෙන් ඔයගලන් මේ සම්බන්ධව දැනුවත් කරනවා මට මේ සම්බන්ධව ගොඩාක් විස්තර කියන්න විදිහක් නැහැ මේ investigations වලට ඒක ප්‍රශ්නයක් වෙන හින්දා සම්පූර්ණ දැනුවත් කිරීමක් මම කරනවා ළඟදිම WhatsApp එකකිනුත් මගේ මම දන්න මගේ යාළුවන්ට මැසේජ් කරලා තියෙනවා මේ වෙද්දි මම දන්න අයව මේ වෙද්දි දැනුවත් කරලා තියෙනවා එතකොට ඉතාම ඉක්මනට මම මේක රිකවර් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා සහ මේ වෙනකොට මම ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා මේක නිසා ඒ වගේම විශේෂයෙන්ම AI භාවිතා කරලා ෆොටෝස් හදලා මට මගේ Facebook එකේ පළ කරමින් පවතිනවා මේ වෙනකොට ඒකත් බොහොම සූක්ෂම විදිහට මේ පිරිස් කරගෙන යනවා අපි බලමු ඉදිරියේදී පුළුවන් තරම් ඉක්මනට account එක recover කරගන්න බලනවා ඊට පස්සේ මම අනිවාර්යයෙන්ම මේ පිළිබඳව වැඩිදුර ඕගොල්ලන්ව දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා දැනට මගේ යාළුවෝ කීප දෙනෙකුත් මේ ප්‍රශ්න නිසා blackmail වෙලා ඉන්නවා ඒ පිරිස් මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක පැහැදිලිවම දන්නවා ඒ වගේම මම මේ වෙලාවේ මේ හේතුවෙන් අපහසුතාවයටපත් වුණ හැම කෙනාගේම කනගාටුව පළ කරනවා පුළුවන් තරම් ඉක්මනට මේක රිකවර් කරගෙන ඒ හැමෝටම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා එච්චරයි ගෙහින් එන්න thank you